නිකන් එක හිතා ගන්න බෑයි කියලා. ඉතින් එහෙම එනවා. ඉතින් ඒවත් තියෙන්නේ එන්නනේ. දැන් තනිකම පාළුවේ එන්නේ මේ මිනිසුන්ට නෙන්නේ. හරිද? දැන් පිළිකුල තනිකම කාවා කියන්නේ තරහව ඔක්කොම ඉමෝෂන්ස් නේ තියෙන්නේ. ඊට පස්සේ කලකිරීම ඔය ඔක්කොම ඉතින් ඉමෝෂන්ස්. ඒව එන්න තමයි තියෙන්නේ. එහෙම දෙයක් තියෙන්නේ එන්නනේ ඉතින් මිනිස්සුන්ට. ඒව ඇත්තටම කිව්වොත් දැන් ඔයාලට මොකද්ද දැන් එනවා කිව්වේ කලකිරීමද මොකද්ද? ඔව් කලකිරීමක් කියනකොට පාළුවක් දැනෙනවා. හදටම පාළුවක් දැනෙනවා. ඉතින් ළමයි හස්බන්ඩ් ඔක්කොම ඉඳලා මම ටීවී එකේ මේ නාට්‍ය කරේ මොකක් හරි දාගෙන හිටියත් මට තේරෙනවා නිකන් මේ මොකද්ද මන් දන්නේ හරි මේ පාළුවක් වගේ. පාළුවක් තමයි ඒක ඇත්තටම. ඔව්. ඉතින් පාළුව හැමතිස්සෙම තියනවද ඔයාලට? එක දිගට. ගොඩක් වෙලාවට තියෙනවා ඒක. දැන් ඔය ෆිල්ම් එකක් වගේ බල ඉන්නකොට පාළුව තියෙනවද? මට දැන් අර ෆිල්ම් බලලා එහෙම සතුටක් එන්නේ නැහැ. ඉස්සර පොඩි කාලේ වගේ ඉතින් බැලුවා. දැන් මගේ වයස 52ක්. මේ එහෙම බැලුවට දැන් ඉතින් එහෙම අර එක දිගට වාඩිලා ෆිල්ම් එකක් බලන්න ආසිතෙන්නේ නැහැ. දැන් බලන නාට්‍ය දෙක තුනක් තියෙනවා හවසට ඔය ටීවී එක යන. ඒව බලාගෙන හිටියා. ඒව මම වෙලාවට බලනවා. ඉතින් ටක් ගාලා දාලා එහෙම කළා නැත්නම් රිවයින් කළා හරි බලනවා. ඒක බලනකොට ටිකක් වෙලා යනකොට මට හිතෙනවා අපෝ මේ කේල්ම ඉවර වෙන්නේ නැහැ නේ මොන විකාරයක්ද කියලා. ඒ කියන්නේ මට වැඩකුත් තිබිලා නෙමෙයි ඉස්සරහට කරන්න. නමුත් අතන වාඩිලා නිකන් ඒක බලන් ඉන්න සමහර කෙනාට යාළුවොත් එක්ක වගේ හිටියොත් ඔය පාළුව නැති වේද? මං කැමති නංගි කෙනෙක් ඉන්නවා මේ එයත් මාත් එක්කම අපි දෙන්න තමයි එකට මේ දහම් හොයන්න පටන් අරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් මේ බණ අහලා අන්න එයා කතා කරනකොට නම් මට ගොඩාක් සතුටක් එනවා. එයා විතරක් වගේ තමයි මං වැඩිම කතා කරන්න කැමතියි. එතකොට මේ පාළුව නැති වෙනවා. මට පැය දෙකක් තුනක්වත් කතා කර එතකොට මට මේ පාළුව නැති වෙනවා. අපි දෙන්න කතා කර ඉන්නකොට. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් මේ පාළුව කියන එකත් ඉතින් අතුරුදහන් වෙනවනේ. දැන් බලන්න දැන් එයාත් එක්ක කතා කරනකොට ඒක නැති වෙනවා. දැන් පාළුවට සාපේක්ෂව අනිත් පැත්තේ අන්තයක් තියෙනවා. දැන් දුකට සාපේක්ෂව දැන් දුක තියෙනවා. දුක තියෙනවා. දුක නැති වුනහම සතුටක් තියෙනවා. කලකිරීම තියෙනවා. කලකිරීම නැති වුනහම අනිත් පැත්තේ සතුටක් තියෙනවා. ඊට පස්සේ සතුට තියෙනවා. සතුට නැති වුනහම ඒ සතුට නැති වුණා කියන්නේ දුක තියෙනවා අනිත් පැත්තේ. ඒක දුකකින් තොරව සතුටක් නැහැ. දුකටයි සතුටටයි දෙකටම සාපේක්ෂව මැදක් තියෙනවා. මැදහත් ස්වභාවයක් තියෙනවා. දුකයි සතුටයි දෙකම තිබ්බේ නැත්නම් මේ මැදහත් ස්වභාවයක් නැහැ. ඔක්කොම අන්ත. ඔක්කොම සිතිවිලි. ඔයාම හදාගත්ත දේවල්නේ. දැන් ඔයානේ දැන් ඔය දුකට දුක කියලා නම් කරන්නේ. ඒක තමයි. ඔව්. ඉතින් කලකිරීමට කලකිරීම කියලා නම් කරගන්න. ඔයා කියන්නේ කලකිරීම. ඊට පස්සේ ඒවා නම් කරනවා පාළුව කියලා නම් කරගන්න. ඉතින් පාළුව දැනෙන්න දෙනවා ආපුවම ඇති තරම්. මොකද්ද ප්‍රශ්නේ? පාළුව තියෙන්නේ දැනෙන්න තමයි. ඒක නිසා පාළුව දැනෙන්න දෙනවා. පාළුව තුල ගිලනවා, කිඳා බහිනවා පාළුව තුල. ඉතින් මොකද වෙන්නේ? එතකොට තව මහත්තයාගේ මේ දේශනාවක මම ඇහුවා මේ ප්‍රැක්ටිස් කරන්න කියලා කියනවා. දැන් ප්‍රැක්ටිස් කරනවා කියලා මොකක්ද ඉතින්දී අපි අදහස් කරන්නේ? ඕක තමයි. දැන් මං කිය දැන් පාළුව දිහා බලන් ඉන්න කියලා කිව්වා. තමන්ටනේ. ඔව් බලන් ඉන්න කියලා කියන්නේ. ඒ බලන් ඉන්න කියන තැන තමයි හැම දෙයකම මේ අවසානයේ තියෙන්නේ. දැන් පාළුව දිහා බලන් ඉන්නවා. ඔයා ඉන්නවා. ඔයා ඉන්නවා. හරිද? ඔයාගේ ශරීරය මනස තියෙනවා. දැන් ඔයාට පාළු හිතිලා. මෙයාට. ඉතින් එයා දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඒ බලාගෙන ඉන්නේ කවුද? බලාගෙන ඉන්නේ කවුද එතකොට? දැන් ඔයා වෙන්න බෑනේ බලාගෙන ඉන්නේ. මට තේරුණා. ඉතින් දැන් මේ කෙනාගේ ශරීරය මනස කියන ඒ තියෙන ඒ කෙනා දැන් මේ පාළු දැනිලා යාට කලකිරීම ඇති වෙලා දුක ඇති වෙලා තරහ ඇති වෙලා ඉතින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා කියන්නේ ඇස් දෙකෙන් නෙවෙයි අර සාක්ෂියක් වගේ. ඒකට නිකන් විට්නසින් විතරයි. ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධයක් නැහැ කිසිම. නිකන් සාක්ෂිකාරයෙක් විතරයි. සාක්ෂිකාරයෙක් කියන්නේ කෙනෙක් නෙවෙයි එතන. ඒක මොකද්ද කියලා වචනකින් කියන්න බෑ. ඒ කියනකොට නිකන් අර මගේ තිවිච්ච පාළුව කාන්සි නිකන් මගෙන් ගැලවිලා ගියා වගේ එකක් මට දැන් තේරුණා.
ඉතින් ඒක තමයි ඇත්ත. ඒ මොකද තවදුරටත් පාළුව කාංශිය ඔයා වෙන එක ඔයා පාළුව කාංශිය ඔයා කලින් වෙලා හිටියා. හරිද? දැන් ඔයා ඒක දිහා බලනකොට ඔයා පාළුව කාංශිය නෙවෙයි ඔයා සෙපරේට් වුණා. ඒකෙන් සෙපරේට් වෙලා මම තමයි අරකේ වීට්නස් මම තමයි බලන් ඉන්නේ අරයාට. අරයා දිහා බලාගෙන පාළුව කාංශිය දිහා මම තමයි බලන්. හරි හරි. එතකොට දැන් ඔයාට කරන්න පුළුවන් ඕක විතරයි. වෙන කරන්න දෙයක් නෑ ඕකට. ඉතින් දුක දැනුණා කියලා මේ දුක දැනුණා කියලා නැති කරා කියලා වැඩක් නෑ ඒක තමයි. සතුට දැනුණා කියලා සතුට. එතකොට මහත්මයා දැන් මේ විදිහට අපිට එන එන සිතුවිලි යෝදී අපි පැත්තකින් සාක්ෂිකාරයෙක් විදිහට මේ එන්නේ කාටද එහෙම කියලා අපි බලන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ නේද? ඒක තමයි ප්‍රැක්ටිස් එක කියලා අපිට කරන්න තියෙන ඉස්සරහට නේද? ඔව් වෙන මොනව කරන්නද? මට තව ප්‍රශ්නයක් ආවා දැන් මේක නම් ඉතින් සම්මතයෙන් ආපු ප්‍රශ්නයක්. දැන් චුතිසිත කියලා එකක් අර අපි මැරෙනකොට එනවයි කියලා කිව්වනේ චුතිසිත කියලා එකක්. ඇත්තටම බලන්න ගියාම එහෙම එකකුත් නැහැ. ඉතින් දැන් ශුන්‍යයිනේ ඉතින් මේක ඒත් මම නිකන් දැනගන්න අහන්නේ එහෙම එකක් ඇත්තටම අවතල මොන හරිනොත් අපි මැරෙන මොහොතේදී අපි ඒ වෙලාවට මේ දැන් අපි හැමතිස්සෙම අර වගේ හිතාගෙන මේ නිකන් අපිට හැමතිස්සෙම මේක නිකන් ශූන්‍යයි කියලා නෙමෙයිනේ අපි නිකන් සාමාන්‍යයෙන් කතා බහ කරලා කාලේ බීලා ගෙදර ඉන්නකොට මොකක් හරි දෙයක් කළා මැරුණොත් එතකොට අපිට තව දුරටත් ඉපදීමක් තියෙයිද? ඒක නම් මෝඩ ප්‍රශ්නයක් ඇත්තටම. මට මේක තේරෙනවා. නමුත් මට නිකන් අර දැනගන්න අහන්නේ ඒක. නෑ ඒක දැන් ඔයා ඉස්සෙල්ලා ධර්මය අවබෝධ කරගන්න ඕනේ ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න. දැන් ඔයා ඔය හිතන්නේ නම් ඇත්තටම එහෙම එකක් නෑ. චුතිසිත පුතේනේ නෑ මරණ මොහොතේදී අපි මේ ශූන්‍යයි සියල්ල ශූන්‍යයි ඒකනේ සංසාරයක් නෑ. ඔයා දැනට ඔය ශූන්‍යයි කියන එක ගන්න එපා. මොකද දන්නවද? ඒ ශූන්‍යයි කියන එක ඔයා හිතන එක නෙවෙයි ඒක. ඒ ශූන්‍යයි කියන නම ඒක වැරදි. ඒ වැරදි එකක් ඒක. ඒක බවටපත් වෙන්න විතරයි පුළුවන්. ඒක ගැන කියනකොට ඒක නෙවෙයි. නෙමෙයි. ශුන්‍යය කියන්නේ නෑ කියන එක නෙමෙයි, හිස් කියන එක නෙමෙයි. නෑ කියනවා හෝ තියනවා කියන එක නෙවෙයි ඒක. ඒක හරියට නිකන් ගොඩක් ළඟයි දන්නේ නෑ කියන එකට වගේ ළඟයි ඒක. මම දන්නේ නෑ. දැන් ඔයා දන්නවද මේ ඔයා කලින් ඉපදිලා ඉඳලා මැරිලා ඇවිල්ලා ඉපදුනා ආයේ මේ ආත්මෙට? නැත්නම් ඔයා දන්නවා ඔයාට ෂුවර් එකටම කියන්න පුළුවන්ද ඔයා මැරිලා ඉවරලා ආයෙ ගිහිල්ලා ඉපදිනවා කියලා? ඒකත් දන්නේ නැහනේ අපි. ඒ මොකද ඔයාට කියන්න බැරි. ඒක එක්ස්පීරියන්ස් එකෙන් ඔයාට කවදාවත් ඒක අත්දකින්න බෑ. මේ දැන් ඔයා දැන් මම මේ ඔයා කියලා කියන්නේ ඔතනත් ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ශරීරයක් මනසක් නේ ඔයා දැන් ඔයා කියලා හිතන් ඉන්නේ. එතකොට ශරීරයක මරණය තමයි දැන් ඔය මරණය කියලා දැන් හිතාගෙන ඉන්නේ ඔය. මං අදහස් කරේ දැන් ඔයා හොඳටම දන්නවනේ දැන් ශරීරයක් මනසක් කියන්නේ ඔයා නෙවෙයි කියලා. ඒක සක්කාය දිට්ඨියනේ. මම මගේ ශරීරය මනස කියලා හිතන් ඉන්න දෘෂ්ටිය ඒක. සිතවිල්ල. ඇත්තටම කිව්වොත් දැනට තියෙන විදිහට සිත තමයි මම. හරිද? දැන් ශරීරය හැමතිස්සෙම පහළ වෙන්නේ නැහැ. දැන් පොල් ගහ දිහා බලනකොට පොල් ගහ කියන සිත. එතකොට පොල් ගහ මම. අහස දිහා බලනකොට අහස මම. අහස කියන සිත මම. හරි මට තේරුණා. එතකොට මේ මරණය මේ දැන් තියෙන්නේ. උපත මරණය මේ දැන් වෙන්නේ එකට වෙන්නේ අනික. සිතවිල්ලක මරණයක් ගැන නේද කතා කරන්න වෙන්නේ. කතා කරන්න වෙන්නේ. ඔව්. මොකද දැනටත් ওই ශරීරය කියන එක දැන් ඉපදි මෙරි තියෙන්නේ. ඇයි මොකද දැන් ওই සෛලේ පවා දැන් අපි වයසට යනවනේ. දැන් මේ මෙතන ඉන්න මේ මොහොතේත් මේ විනාඩියෙත් අපේ සෛල ඔක්කොම මේ වයසට යන ගමන් ඉතින්. දැන් විනාඩියකට කලින් තිබ්බ සෛල නෙමෙයි දැන් තියෙන්නේ. ඒ ඔක්කොම ඔක්කොම මේ විකෘති වෙලා මේ අලුත්ම සෛල වගේක් තමයි තියෙන්නේ. ස්වභාවය මුළු එක්සිස්ටන්ස් එකම මේ මරණයකනේ තියෙන්නේ. ඒ කියන්නේ ඉපදෙන්නෙම මැරෙන්න බලාගෙනම ඉපදෙන්නේ. දැන් ඔයාගේ අර මේ අවුරුදු 18 කාලේ ආයේ කවදාවත් එන්නේ නැහැ. ඒක ඔයාගේ මතකයක් විතරයි. විතරයි. මතකයක් හින්දානේ මම අවුරුදු 18 මෙන්න මේ වගේ හිටියා කියලා කියන්නේ. එතකොට ඇත්තටම බැලුවොත් ඒක එහෙම උනේ නෑ ඇත්තටම. උනේ නෑ උනා කියලා මතකයක් තියෙන්නේ. ඒක උනේ නෑ කියන්නේ
ඒක උනේ නෑ කියලා කියන්නේ ඇයි? ඒක සිතක් විදිහට ඔයා එක්ස්පීරියන්ස් කරේ ඔයා වේදා. ඒ සිත සකස් වුණා. ඒ සිත කියන්නේ තියනවා වගේ පෙනුන බොරුවක් ඒක. හේතු ටික ඒ වෙලාවේ හරියට තිබුණ නිසා ඔය සිත පහළ වුණේ. ඇත්තටම සිත කියන එකක් නෑ. සිත කියන්නේ මනක් කල්පිතයි ඒක. හේතු තමයි හරියට තියෙන්නේ. හරියට ඒවා එකට මේ සමපාත වෙලා ගැළපිලා එනකොට මේ සිත මේ එකක් පහළ වෙනවා. හරිද? ඒක දැන් පෙනීම කියන එක පහළ වෙනවා. ඒ වුණාට පෙනීම කියන්නේ ඒක සකස් වීම. සකස් වීමක් තියෙන්නේ. ඒ සකස් වෙලා පේන දෙයට පෙනීම කියන්නේ සිත කියලා කියනවා. අර නිකන් නැති දෙයක් හොල්මනක් වගේ නිකන්. හොල්මනක් වගේ නිකන්. එහෙම එකක් නැහැ. හේතු ටික හරියට තියෙන හින්දා විතරයි ඒ තියෙන්නේ. අර හේතුඵල අනුව දේවල් සිද්ධ වෙනවා. හේතුඵල ගැලපෙනවා. ඒ ගැලපෙනකොට දේවල් පහළ වෙනවා. පහළ වෙනවා කියන්නේ ඔව් මට තේරෙන මහත්තයා කියන උත්සාහ කරන්නේ මොකද්ද කියලා. මට ඒක තේරෙනවා. ඔව්. ඒ කියන්නේ සිත කියලා එකක් නැහැ එහෙම. හේතුඵල කියලා කියන්නේත් ආපහු ඒ සිතක් සකසගෙනමයි ඒ කියන්නේ ආපහු. ඒකයි මම කියන්නේ මෙතන වචන වලට ගන්න බෑ මේවා. වචන කරපු ගමන්ම අර නිවන නිර්වාණය කියන එක තමයි ඇත්ත. මහා නිර්වාණයක්මයි ඇත්ත. නිර්වාණය කියලා කිව්වහම ඒකත් නිර්වාණය නෙවෙයි. ඒකත් වචනයක්නේ. නාම රූප වෙන දෙයක් තියෙනවා නම් ඒක සත්‍ය නෙවෙයි. ඒක බොරුවක්මයි. හැමතිස්සෙම. බොරුවක්. හැමතිස්සෙම බොරුවක්මයි. එතකොට ඉපදෙන්න හෝ මැරෙන්න කෙනෙක් ඉපදුනෙත් නැහැ. ඉපදිලා මැරෙන කෙනෙකුත් නැහැ. සිතක් සකස් වෙනවා. ඒ සකස් වෙන තැනම ඒක මේ ආපහු ඇත්තටම දැන් බැලුවොත් ඒක මේ දැන් වෙනවා. දැන් බලන්න පුළුවන් මේ ඔයා මගේ අර අහපු නිසා ඔයා ඒක දැකලත් ඇති දැන්. ඔයා මං කියන්නේ දැන් ඔයාට කිසිම දෙයක් නම් නොකර නම් කරන්න බෑ කියලා ඔයා දන්නවනේ. ඔයානේ නම් කරන්නේ බොරුවට. ඔව් දන්නවා. නාම කියලා ගත්ත ගමන් ඒක තමයි. එහෙම තමයි නැත්තම් මෙතන මේ මුකුත්ම නිකන් මහා නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. ඔව් නිශ්ශබ්දතාවය කියන්නේත් ඒකත් දෙයක් වෙනවා. ඒතකොට නිශ්ශබ්දතාවය කිව්වම. ඉතින් කියන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. ඉතින් කිව්වොත් කියන්නේ නැතුව තමයි ඉන්න වෙන්නේ. නිශ්ශබ්දතාවය කිව්වොත් ඒකත් එතනින් මේ වචනයක් කියලා ගිහිල්ලා ඒක තේරුමක් නැහැ. ඔව්. ඉතින් ඔයා නාම රූප ගන්නකොට තමයි සියලු දුක පහළ වෙන්නේ. දැන් කලකිරෙනවා කිව්වා, පාළුවේ දැනෙනවා කිව්වා. ඒ කියන හින්දානේ ඒක දෙයක් විදිහට දැනෙන්නේ. දැනෙන්නේ. ඒක දෙයක් අර දෙක නැතු වුණොත් ඒක දෙයක් විදිහට දැනෙන්නේ නැහැ. ඒතකොට ඔයාවත් දැනෙන්නේ නැහැ. ශරීරය කියන එකවත් මේ ශරීරයේ දැනීම කියලා ගත්තේ නැති වුණා මේක ගැන කතා කරන්න දෙයක් වෙන්නේ නැති වෙලා යනවා. දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය නිවන තුල නාම රූප නැහැනේ. දැන් නිවනට යම් කිසි දෙයක් එනවනම් නාම රූප ගලවලා තියලා එළියෙන් තියලා තමයි එන්න වෙන්නේ ඒකට. නිවන කියන්නේ ඇත්තටම නිර්වත් ස්වභාවයක් ඒක. ඒකට ඔය නාම රූප කියන ඇඳුම් ඇඳගෙන එන්න බෑ ඒකට. එන්න බෑ. මොකද නාම රූප කියන්නේ මහා බොරුවක් නේ ඒක. එතකොට නිවන කියන්නේ සත්‍ය. සත්‍යයට බොරුව හරියන්නේ නැහැ. එතකොට අපි බැලුවොත් එහෙම මේ ලෝකෙ දිහා මේ ලෝකේ එකම නිවනක තියෙන. මේ මොහොතේ බලන්න නිකන් ඔය බලා ගන්නකො. ඔයාගේ නම කියන්නෙත් නැතුව මම කියන්නෙත් නැතුව හරිද? ඔය බවට පේන දේවල් පෙනීම කියලා කියන්නෙත් නැතුව ඇහිච්ච දේවල් ඇහිීම කියලා කියන්නෙත් නැතුව දැනෙච්ච දේවල් දැනීම කියන්නෙත් නැතුව හිතෙන දේවල් හිතුණා කියලා කියන්නෙත් නැතුව ඒ කියන්නේ නැතුව ඉන්නව නෙමෙයි කටින් කියන්නේ නැතුව ඉන්නව නෙමෙයි ඒව බොරුවක් බව දන්නවා මේ මමනේ මේවා කර මේ මමනේ මේ මෙහෙම හදාගන්නේ කියන එක. ඉතින් එහෙම බලපුවාම මේ ලෝකේ එකම ඇත්තටම කතා නොකර නිශ්ශබ්ද වෙන්න තමයි වෙන්නේ. නිශ්ශබ්දතාවයක් තියෙනවා. එතන මහා නිදහසක් තියෙනවා. මහා එකම වූ වර්තමානයක් තියෙනවා. කාලයක් නැහැ. අතීතයක් අනාගතයක් නැහැ. සිතිවිලි නැහැ එතන. සිතිවිලි සකස් වෙන්නේ නාම රූප විදිහට. හේතුඵල විදිහට දේවල් සැකසුණත් ඒවා මොනවද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට හේතුඵල සිතිවිල්ලක් බවට පත් වෙන්නේ නැහැ. පෙනීම තියෙනවා තමයි. ඒ පෙනීම කියලා කියන්නේ නැහැ. එතකොට ඒක දෙයක් වෙන්නේ මොකද්ද කියලා කියන්න දන්නේ නැහැ. ඔහෙ බලාගෙන ඉන්නවා. ඒකට ඒ ස්වභාවයේ හරිම නිදහස් ගැලවීමක් තියෙනවා. හැබැයි ඔයාට දුක ඇති වෙනවා ගත්ත ගමන්ම ඊට පස්සේ නාම රූප කරලා මොනවා හරි. ඔව්. දැන් ඔයා මොකක් හරි දැන් ඔහොම ඉන්නවනේ. ඔහොම ඉන්න තැන මහා නිදහසක් නේ තියෙන්නේ.
මම ඔව් මහා නිදහසක් දැන් ඔය ඒ කියාගෙන මහා නිදහසක හිටියා. දැන් ඒකෙන් අර ඇවිල්ලා මේවා ගත්ත ගමන්ම ආයෙත් අර ඊට පස්සේ ඔයා ගන්නවා මොකක් හරි වෙච්ච හස්බන්ඩ් එක්ක හරි වෙච්ච සිද්ධියක් ගන්නවා මොකක් හරි. ඒ සිද්ධිය අරගෙන ඒක මෙහෙම සිද්ධියක් වුණා මෙහෙම වුණා මේක මෙහෙම උනේ නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ. අපරාධේ මට මෙහෙම කරන්න තිබ්බා. මට මේවා දේවල් කියන්න තිබ්බා. එහෙමනම් මෙහෙම මෙයා මට කියන්නේ. මෙච්චර දේවල් මම කරලා තියෙන කියලා ඔහොම හදා ගන්නවා. හදාගෙන යනකොට නාම රූප සිතිවිලි හරිද? ඊට පස්සේ එතන ඒවා මතක තියාගන්නවා. මතක තියාගෙන සසරක් විදියට මෙහෙම හැදෙනවා. හැදිලි ඉවරලා මේක තොරතෝංචියක් නැතුව ඇත්තටම මිනි වර්ණ තැනට එනකන් ඕක එනවා. ඉතින් ඒක මහ මෝඩකමක් නෙමෙයි හදාගන්න එක. දැන් ඇත්ත ස්වභාවය මොකද්ද? ඇත්ත ස්වභාවය අර ස්වභාවය. ඉතින් එතෙන්ට යන්න හරිම ලේසියිනේ. ඉතින් හරිම ලේසියිනේ. ඉතින් අර මේ කලකිරීම තියා බලන් ඉන්නේ ඒ ස්වභාවය තමයි. හරි. මට දැන් තේරුණා හොඳට මේක. එතකොට කලකිරීම තියා බලන් ඉන්නේ අනේ මේ කලකිරීම මේ කලකිරීම කියලා එහෙම කියන්නේ නැතුව බලන් ඉන්නවා. එතකොට ඔය ඉතින් චිත්තානුපස්සනාව කියන්නේ ඒක. දැන් සිතවිලි දිහා හැම බලන් ඉන්න පුළුවන්. කය දිහාත් බලන් ඉන්න පුළුවන් එහෙම. කාය අනුපස්සනාව කියන්නේ ඒක තමයි. ඔය ඉරියාපත භාවනාව කික ඔය තියෙන්නේ. ඉතින් ඒව ඇත්තටම දැන් බලන්නකො දැන් ඔය ස්වභාවය ඉඳලා ඔයා මොන හරි දෙයක් ගන්නකො මොන හරි නමක් දාලා මොන හරි ගන්න ඔය පේන දෙයක් මට කියන්න උතන. අඹ ගහක් තියෙනවා. හරි අඹ ගහ. ඌසෙක් ඉන්නවා. ඔව් පොඩයි ඉන්න. අඹ ගහ තියෙනවනේ. හරිද? දැන් අර ස්වභාවය සම්පූර්ණ අඹ ගහට වැය වුණා නේද? අඹ ගහම බවටපත් වුණානේ. දැන් අර ස්වභාවය නැති වෙලා ගියානේ. ඔව්. ගිහිලා අඹ ගහ පහළ වුණානේ. ඔව්. හරිද? අඹ ගහ පහළ වුණා. දැන් අඹ ගහ විතරනේ තියෙන්නේ. හරිද? අඹ ගහ. ඊට පස්සේ දතාව එකක් කියන්න බෑ. ඊට පස්සේ පූසෙක් ඉන්නවා මෙතන. දැන් පූසා පහළ වුණා. දැන් පූසා පහළ වෙනකොට අඹ ගහ තියෙනවා. අඹ ගහ නැති වුණා. ඔව් ඒක තමයි. පූසා පහළ වුණා. හරිද? ඊට තව එකක් කියනවා. තව එකක් බලන්න. තව එකක් දිහා බලන්න. මෝටර් සයිකලයක් යනවා. මෝටර් සයිකලේ ඔන්න මෝටර් සයිකලේ දිනනකොට පූසා ඉන්නවද නැහැ? ඔව් ඒකට පූසත් නැහැ අඹ ගහත් නැහැ. මෝටර් සයිකලේ. ඔව් මෝටර් සයිකලේ තියෙන. ඒතකොට දැන් මොකද එතකොට එතන මොකද උනේ? දැන් අර ඉස්සල්ලා තිබුණේ මොකුත් නොකර හිටපු මහා නිදහසක් තිබුණේ. ඒ නිදහසේ තිබ්බ දේවල් හරිද? කිසිම නාම රූපයක් තිබ්බේ නැහැ. හැබැයි වාරේ එක්ස්පීරියන්ස් කරන්න ඕන හින්දා නමක් දැම්ම අඹ ගහ කියලා දෙයකට කිව්වා. කියපු ගමන් අර ස්වභාවයෙන් ඒ අඹ ගහ වෙන් වෙලා ඒක දෙයක් විදිහට පේන්න පටන් ගත්තා. හරිද? එතකොට අර මම අරකට කියනවා දැන් පෙර නොතිබීම කියලා. පෙර තිබ්බේ නැහනේ. පෙර දෙයක් සකස් වෙලා තිබ්බේ නැහැ. හැබැයි අඹ ගහ කියපු ගමන් පෙර නොතිබ්බේ නැතුව අඹ ගහ පහළ වුණා. ඊට පස්සේ පූසා කියපු ගමන් අඹ ගහට මොකද උනේ? අඹ ගහ නැතුව ගියා. අඹ ගහ නැතිව ගියේ කොහෙටද? අර තිබ්බ තැනටමයි. ඉතුරු නැතුව දැන් පූසා පහළ වෙද්දී අඹ ගහේ පුරුටක්වත් ඉතුරුන්නේ නැහැ නේ වට. පූසා විතරනේ පහළ වෙන්නේ. අරක අරක මේ නැති වෙලා ගියා අර ස්වභාවයට ආපහු. නැති වෙලා ගියා. ඔව්. එතකොට අඹ ගහ කායේ නැහැ තව දුරටත්. ඊට පස්සේ පූසා පහළ වුණේ. අඹ ගහ කියලා පූසා කියපු ගමන් පූසා පහළ වුණේත් අර ස්වභාවයෙන් ආපහු. පෙර නොතිබීනේ පූසා පහළ වුණේ. තිබ්බේ අඹ ගහනේ. පූසා තිබ්බේ නැහනේ අඹ ගහ කියනකොට. ඊට පස්සේ පූසා අර ස්වභාවයෙන් පූසා පහළ වුණා. හරිද? ඊට පස්සේ පූසා කියලා මෝටර් සයිකලේ කියපු ගමන් පූසා ආපහු අතෙන්ට ගියා. අතෙන්ට ගිහිල්ලා අර තිබ්බේ නැති තැනකින් මෝටර් සයිකලේ ආවා. මෝටර් සයිකලේ තිබ්බෙත් නෑ පූසා කියනකොට. ඉතින් ඔය විදිහට තමයි ඔයා මේ දුක හදාගන්නේ සසර හදාගන්නේ. හැබැයි ඕවා එක තැන එතන මතක තියාගත්තා. මතක තියාගෙන මතකෙන් තමයි සසර හදාගන්නේ දුක හදාගන්නේ. සකස් කරගන්නේ. ඒකයි. එතකොට ඔයාට තේරෙන්න ඕනේ දැන් ඊට පස්සේ මමත් හදාගන්නවා. මේ මමනේ මේ දැක්කේ. මේ පැත්තේ මම ඉන්නවා. ඔව්. හරිද? ඊට පස්සේ මේ තමයි මම. හැබැයි මම පහළ වෙනකොට අර එකක්වත් නැහැ. ඊට පස්සේ මම පහළ වෙනවා. දැන් ඔන්න බලන්න ඔයා හිටගෙන ඉන්නවා නම් ඔයාගේ පොළොව දැනෙනවනේ කකුල් දෙකට. ඔව්. හරිද? හොඳට දැනෙනවනේ පොළොව තදට දැනෙනවනේ.
ඔව්. හිටන් ඉන්නවා කියලා. ඔව්. ඉතින් මෙච්චරලා ඔයා කොහෙද පාවෙවිද හිටියේ නෑනේ. ඒක දැන් තමයි තේරුනේ. ඕ පාවෙවි නෙවෙයි හිටියේ ඒක උනාට. තමයි. ඒක දැන් තමයි තේරුනේ. ඒක තමයි. දැන් පොළොව පහල කරගත්තේ දැන්නේ. මම හේතුව හදවුවා හින්දා. හරිද? දැන් පොළොව හොඳ තදට දැනෙනවා. දැන් කියන්නකෝ දැන් අරඹ ගහ තියනවද, පූසා ඉන්නවද, මොටර් සයිකලේ තියනවද? ඒවා අමතක කරන්නකෝ කිසි දෙයක්. අපි තමයි හිතුවේ හදාගන්නේ. මුළු විශ්වයක්ම තියනවද? පොළොව දැනෙන වෙලාවේ. මුළු විශ්වයක්ම නෑනේ කකුල් දෙක ළඟ තියෙන ඒ චුට්ටු විතරයි තේරුනේ. තේරෙන්නේ. මුළු විශ්වයක්ම නිකන් අර ස්වභාවයෙන්නේ තිබ්බේ. එකම වැරද්ද මිනිස්සු කරන්නේ පොළොව කියන සිතිවිල්ල ලොකු කරගන්නවා අර මේ අරක නිග්ලෙක්ට් කරනවා. අරක සම්පූර්ණයෙන්ම වැඩක් නැහැ. ඇයි ඒක පේන්නේ නැතු? මේක පේන්නේ නැහැ. හරිද? ඒක ඇත්තටම දැනෙන්නේ නැහැ මිනිසුන්ට. ඒතන මුළු මහත් විශ්වයක්ම හරිද? විශ්වයටත් වඩා ලොකුයි ඒක. අර නිකන් පොළොව විතරක් ඒක යන් ඉන්ටරෙස්ටිං. මොකද ඒක පොළොව තදට දැනෙනවා. තදට දැනෙන සිත පහළ වෙලා. එතකොට අරක තමයි මේ හැමතිස්සෙම සිත තමයි ඉන්ටරෙස්ටිං. හරිද? හැබැයි ඒක පහළ වුණේ මේක බොරුවක් ඒක. ඒ පහළ වෙච්ච එක. තද ගතිය. තද ගතිය බොරුවක්. හැබැයි ඇත්ත කතන්දරය ඇවිල්ලා අරක නිවන. නිර්වාණ ස්වභාවය. ඒ නිර්වාණය තමයි හැමතිස්සෙම දැන් ඇත්තටම දැන් පොළොව කියන්නේ තියෙන්නේ නිර්වාණ ස්වභාවයෙන් තියෙන්නේ. ඔයා පොළොව කියපු හින්දා තමයි මේ නිර්වාණ ස්වභාවය වැහිලා ගිහිල්ලා ඒක දෙයක් බවට පත් වුනේ. පොළොව කියන දේ බවට පත් වුනේ. අන්න මට ඒක දැන් තමයි හරියට මේක තේරුනේ. ඒකයි මං කියන්නේ නාම රූප කරගත්තාම දේවල් විදියට පේනවා. ඒක තමයි. ඉතින් ඇත්තටම දැන් පොළවෙන් දැන් ওই නිවනෙන් කිසි දෙයක් වෙන් කරන්න බෑ. ඒ වෙන් කරන්න බැරි මොකද? ඒ දේවල් නෑ නිර්වනේ දේවල් කියලා දේවල් නෑ. එකම නිවනක් තියෙන්නේ. ඒකනේ එකම නිවනක් තියෙනවා. මනුෂ්‍ය ස්වභාවයෙන් ඉන්න නිසා අර මනුෂ්‍ය ආයතන වලට දේවල් විතර නිකන් පේනවා. ඒ පේන දේවල් නම් කරගන්නවා. ඒකයි වැඩි. පොල් ගස් විදිහට පේනවා. සහ සිදුවීමුත් අපි ඒ වගේම ගන්නවා. එක එක දේවල් නේ කනවා, බොනවා, ඇවිදිනවා, ගා ගන්නවා, රණ්ඩු කර ගන්නවා. අපි ඒ සිදුවීම් අපි ඒව ගන්නවා. එතකොට අර නිර්වාණ ස්වභාවයෙන් අරවා මේ ඉස්මතු වෙලා නිකන් දේවල් විදිහට පේනවා. අරවා ඉස්මතු වෙලා ඔව් දේවල් විදිහට අපි ඒව ඇත්ත කරගෙන මේ මායාවට රැවටිලා ඒක මැත්තේ අපි වෙනම එකක් හදාගෙන දඟලනවා නේද? ඔව්. ඒක තමයි. අපිම තමයි නිර්වාණයෙන් අපිම තමයි ඇත් වෙන්නේ. තියෙන නිර්වාණයෙන්. ඔව් දැන් ඔය අපි කියලා හදාගන්නෙත් ඒකම තමයි. ඔව් ඒකම තමයි. ඒකත් එක සිතිවිල්ලක් නේ. දැන් මම කියන සිතිවිල්ල සක්කාය දිට්ඨිය කියන්නේ. ඒකත් හැමතිස්සෙම පහළ වෙන්නේ. දැන් ඇත්තටම කොච්චර දේවල් දැන් ඇමරිකාව කියලා රටක් තියෙනවනේ. හරි දැන්නේ පහළ වෙන්නේ ඇමරිකාව. දැන් අඟහරු ලෝකය කියලා එකක් තියෙනවනේ. දැන් එතකොටනේ කියනකොටනේ පහළ වෙන්නේ. දැන් රිලව් කියලා සත්තු జాතියක් ඉන්නවා. හරිද? මේ මොනවාද මේ ඉත්තෑව් කියලා සත්තු జాතියක් ඉන්නවා. ඉතින් ඕවා උච්චර වෙලා කොහෙද තිබුණේ? ඕවා මට ඕවට හේතුව දුන්නාමනේ එන්නේ. මතක් වෙලා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඒක හරියම ඉන්ටරෙස්ටිං දෙයක් ඉතින්. ඒක හරියම ඉන්ටරෙස්ටිං ඇත්තටම. කලින් දැනුන්නේ නෑනේ. දැන් ඕක එච්චර මහා විශේෂයක් විදිහට දැනුන්නේ නෑ. ඒක එච්චර ඒ කියන්නේ මාත් ඒක හරියම සරලව ඒක මේක කියා දුන්නා මම දැන් අර විඥානරව මේව කතා නැතුව හරියම සරලව කියා දුන්නා. ඒක හරියම පැහැදිලි. ඉතින් ওই ධර්මය කියලා කියන්නේ අන්තිමට මොනවද ඊට පස්සේ බලපුවහම? ඒක තමයි. ඔය මහා ලොකු ධර්මස්කන්ධ ඒවා මේවා දැන් ඔය ත්‍රිපිටක කාරණා ලොකුවට කියාගෙන යනවා. ඒ වුණාට ඒ ධර්මය ඒ විදිහට දකින්නේ නෑනේ. ඒවත් මේ නාම රූප විදිහට මේ සකස් වීමක් විදිහට දකින්නේ නෑ. ඒක ඇත්ත වෙනවා. ඒ ඇත්ත වුණාම ධර්මයේ ඇත්ත වුණාම ඊට පස්සේ ඉතින් ආයෙ ඉතින් කොහොමද මේක හොයාගන්නේ? ඒක සකස් වීමක් විදිහට දකින්නේ. ඒවා මහා ලොකු ඇත්ත දේවල් විදිහට ගන්නවා. ඒක තමයි. නිවනත් ගන්නවා ඒ විදිහට. මෙහෙම මෙතන අපි ඔක්කොම පටලවගෙන තියෙන්නේ. දැන් මේ පැටලිච්ච ඔක්කොම ටික මේ නැති වෙලා ගිහිලා හරිම සරලව මට ඒක තේරුණා. මහත්තයට ඉතින් ගොඩාක් ස්තුතියි කර මේ මට ඒ ටික කියා දුන්නට. මම ප්‍රශ්නයක් මොනවා තිබ්බොත් ආයෙ දවසක කතා කරලා කමක් නැහැ නේද? කමන්නේ හරි. ප්‍රශ්නයක් නම් ඒක හිතන්න අමාරුයි.